මලුත් තියෙනවා. ඔද්ද නම් පැහිලා නේ. පහන් සුට්ටක් කන්න පුළුවන්. පුළුවන් නෑ ඔද්ද නේ. අඹුල් වැඩි? උඹ චුට්ටක් වෙනවා වැඩි. අඹුල් ටික මන් දැම්ම මේ වේද? ඔය බරක් කනවා. බිස්කට් වල පිටිකම සීනියන කරපවන පොතෙල්ලන් නොදස්වන තමයි සල්ලි වල. තා කියනවා මේ වගේ නේ සල්ලි ඉපේ. විසකොල 100 කොලක් තියෙනවා. ඔය එකතු කරපුවා ඔය ගණන් කර. හාද? අනේ ඔය ගණන් කරන්නකෝ. කැවුම් හම්බ. අපි ගිහලා ගෙනාපු බඩු බිස්කට් දෙකයි. නැගි දෙකයි. පොල්තේ ගෙනාවා. සුදු සීනි කළු සීනි ගෙනාවා. අනිත් එකයි වගේ ටික. මස්තර ගෙනාවා. බලකඩ. සුදුසුයක් ගෙනාවේ නැහැ අපි නේ. පතු ලුණු යවුම් මිරිස් ගෙනාවා. මේ කරවලට තෙත තියෙනවා. නුඹල කරවලට තෙත ලුණු කුඩු. කරවල ගෙනාවා. වර්ග 3කින්. මේක බෝල්ලෝ. මම මේ කරවල වල නම් දන්නේ මම. ඊපස්සේ වම්බුට ගෙනාවා. ini waktu itu itu ya? Waktu dia mati itu. Banyak lagi nama. Kalau lagi nama, kalau ada koleknya, ini koleknya, roti. Itu kita main gini. සීනිය අපි සාමාන්‍යයෙන් 500 වගේ ගෙන් සීනිය ඇති වෙන්න තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් තවත් සීනිත් තියෙනවා. මෙතනත් සීනි වර්ග දෙකම තියෙනවා. වැඩි පාවිච්චි වෙන්නේ තියෙනද? පිටිය කරගත්තේ. අන්න ඒකයි මම බැලුවේ ඔච්චර ගණන් අඩු මොකද කියලා. ගණන්. මොකේද? මම බල කඩ කන්න හරියට. කොහොමද කළු කරගෙන එන විදිය? මේ පැත්ත ලයිට්, මේ පැත්ත ඩාර්ක්. ඒ කියන්නේ වැස්සක් එන්න හදන්නේ ළඟම. මේ පැත්තට හොඳට එළිය. මාළු මිරිස් හැදලා තියෙනවා කරල් දෙකක් ඒ ගහේ. වගාවේ මාළු මිරිස් ගන්නත් අදලා කඩෙන් අද මතක් වුණා මේකේ මාළු මිරිස් තිබ්බ නේද? අපේ බ්ලොග් එක අවසන් කරන කලින් මට විශේෂ දෙයක් ඔයාලට පෙන්වන්න හිතුණා. මේ තියෙන්නේ මේ පැලයට තමයි මේ ගහ තියෙන මේ ගහ තාම කේන්දෑරි ගහේ තියෙන හැදෙන්නේ නැතු. ඒකේ මොටියක් කැවිලා තියෙනවා. මේකට කියන්නේ මොටිය. මොටෙయ్య. මොටෙయ్య කියලා හඳුන්වන්නේ මේකට තමයි මාතර දිස්ත්‍රික්කයේ විදියට දැන් මාතර පළාතේ මේ විදියට තමයි හඳුන්වන්නේ ඒකට. මොටෙయ్య. වතු මොටෙయ్య කියන වචනේ සම්පූර්ණයෙන්ම වැරදි. වතු මොටෙయ్య කියන්නේ ඒකට කියන්නේ සාමාන්‍යයෙන් මොయ్య කියලා. එතකොට මේක හඳුන්වන්නේ මොටෙయ్య. මොටෙయ్య මොටිය එහෙම කියලා තමයි මේකට කියන්නේ. අනිත් එක ඔය කෙහෙල් ගහ ලොකු වෙන්නේ නැහැ. මේ ගහ මේව ගස්නේ. මේව ලොකු වෙන්නේ නැහැ මේ ගස් මේ
මේවට කියන්නේ මොනවද මේ අර උසයන් නැති හයිබ්‍රිඩ් ගස් වලට මේ බින්කෙහ. මේ පැති වල කියන්නේ ඒකට බින්කෙහ කියලා. කොළඹ පැත්තේ හයිබ්‍රිඩ් කියලා කියනවා. අපි නම් කියන්නේ බින්කෙහ කියලා. ඒන් පැලයන් මේක වැඩි උසයන් නැහැ. අර මේකෙන් සයිස් එකනේ ඊට වැඩි ඉස්සන්නේ ඌට වැඩි ටිකක් උසයන්. මේක මොටිය. මොටෙයි. මේ තියෙන බින්කෙහ ගහ උඩට පොලක් දාලා. බින්කෙහ. මේ තියෙන්නේ නයිමිරිස්. මේකට අපි කියන්නේ නයිමිරිස් කියලා. පෙට්ටි මිරිස් පෙට්ටි මිරිස් කියලාත් කියනවා නයිමිරිස් කියලාත් කියනවා. මොන ගහට කියනවද දන්නේ නැහැ. ඒ උනාට අපි දෙකටම කියන්නේ පෙට්ටි මිරිස් නයිමිරිස් කියලා තමයි. අපි අද දවසේ වැඩ ටික ඔක්කොම කරලා මේ විදිහට තමයි ගොඩක් ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් කරේ නැහැ. ඒ අතරින් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ගත්තේ. ඒ ගැන අද දවසේ වීඩියෝ එක අපි විතර ඉවර කරනවා. And those are happening. ඉන්නේ නම් Bye. බයි